වෙන්නේ නැතුළු. මේ කොහෙද බෑ? මං ඉන්නේ දැන්. එතකොට බය නැතු වෙන්න ඇතුළට. මගේ ගේ නැති වුණාට පස්සේ මම මේකේ යාළුවෙක්ගෙන් ඉල්ලගත්තා. මේකේ ඕනස්ලා ඉන්න අප්‍රෝඩ්. නෑ මං අහුවේ ඔයා ඉන්න තැනට මාව එක්කන් ආපු එක ගැන. ඒ බයයිද? නෑ බයක් නෑ. ඔයා ඉන්න තැනක මාව තියාගත්තා කියන්නේ ඉතින් බෝම්බයක් තියාගත්තා වගේ. කොයි වෙලාවෙ පුපුරයි දන්නේ නෑ. ඒකයි. දැන් පුපුරන ගන්නේ आलोचना मैं रूम में को यूज करा मैं वॉशरूम में करती हूँ देंगे पड़ा रेस करा ඊට පස්සේ අපි කතා කරමු ඉස්සරහට මොනවද කරන්න කියලා. මොනවාරි වල දෙයක් තියෙනවා නම් මට කියන්න. हाय नींद गया ठीक है මාත් ආව ගමන් වොෂ් එකක් දාලා පැය දෙකක් නිදාගත්තා. හොඳට නිින්ද ගියා. මාර සනීප. හොඳයි. පාදන්නා දිවන්. කාලෙකට පස්සේ මට හරියම පරිස්සම් නිින්දක් හම්බුණා. මට ඉතින් කොයි වෙලාවෙ ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා බයන්නේ. ඇයි මෙහෙදී හම් වෙන්නේ නැත්තේ? අනේ මන්දයි.
මෙච්චර ලස්සන ස්මාර්ට් කෙල්ලෙක්. ඇයි අර වගේ රස්සාවක් තෝරගත්තේ? ඒක මගේ ලැබීම වෙන්න තිබා. මම ඒක ගැන වැඩි කතා කරන්නවත් කැමති නෑ. වෙලාවක් හම්බුනොත් මම ඔයාලට කියන්නම් කොහෙම. නෑ කමන්නේ. මම නිකන් යන්න. මම පස්සේ මේ වගේ වැඩ කරාට මං ගමේ ඉන්න කාලේ දහම් පාසලකත් ඉගෙනුවා. විශ්වාස කරන්න පුළුවන්? නෑ. ආයෙත් පාරක් හොරකමක් වෙන්න යනවා කියලා මං ඔයාලට මැසේජ් එකක් දැම්මයි කියලා අයියෝ මගෙන් අහුවේ නැත්තේ? ඔයා කරපු කියපු දේවල් ඔයාටම හිතලා මට කියනකම් මම වර ටයිම් දීලා තියෙනවා. මං ඒවා වගේ බල කරලා අහන්නේ නැහැ. ඔයා දන්නවද? මමත් ඉපදුනේ නුවරම තමයි. අමුණුගම කියන ලස්සන ගමේ. ඔයා දන්නවද? මම කොළඹදී මොන જાති වැඩ කරා මම ඉපදුන ගමටම ගිහලා මට ඒ වගේ ජරා වැඩ කරන්න හිත දුන්නේ. මට මං ගැන මීයා කියලා හිතුණා. බැරිම තැන තමයි මං ඔයාලට මැසේජ් එකක් දැම්මේ. Thank you. ගමේ කතා ඉවරද? අබෝ නෑ. මට ලස්සන කතා කියලා තිබ්බේ ගමේ විතරයි. කොළඹ ඉතින් කොහෙද මට ලස්සන කතා තිබ්බේ? අයියෝ දන්නවද? මට ඒ කාලේ ඕනුනේ ඩාන්සින් ටීචර් කෙනෙක් වෙන්න. අම්මෝ ඉතින් කලායතනයට ගිහිල්ලා මගේ කකුල් දෙක ගෙවෙනකම් කකුල් පැරෙනකම් මම නටනවා. උදේ ඉඳන් හවස් වෙනකම් මං කරේ ඒක. ඒ වගේ හරිම ලස්සන අතීතයක් මට තිබුණා.
මම බල්පල් කතා කියලා වගේ කාලෙත් කාලා දැම්මනේ. මාව එක් කරගෙන ආව වගේ නෙවෙයි හරිද? මං කියවන්න ගත්තාම ඔයාට ඉපාවේ. කමන්නේ. පොඩි රේඩියෝ එකක් දැම්ම වගේ තියෙයි. හරි එහෙනම්. හෙට උදේ හම්බෙමු. ඉන්න මං හොදන්නම්. Good night. Good night. SLT Mobitel Fiber Rush. SLT Mobitel Fiber නව සම්බන්ධතාවලට සුවිශේෂී දීමනා. හරි ගානට තේකෝප්ප ගානක් හදන්න නුවණක්කාර අය ගන්නෙම රත්ති. Hi. කලබල වෙන්න දෙයක් නෑ මේ දැකලා පුරුදු කෙනෙක් නිසා බැලුවේ. නෑ මට දැකලා පුරුදු නෑ. Extremely sorry. එදා වෙච්ච දේ. මේ වරදක් නෙමෙයි ඉතින් අපොලොජයිස් කරන්න යුතුකමක් ඒක. ඕකේ. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඒක සමහර විට ඔයාලට වැදගත් වෙයි. මොනවාද? බය වෙන දෙයක් නෑ මේ මට බයක් තියෙනවා නම් මට පුළුවන් කවුරු කෙනෙක් වගේ ළඟපාතින් වාඩි කරගන්න. අපොඩ වාඩිලා කතා කරමු. මොනවද කතා කරන්න තියෙන්නේ? වාඩි වෙන්න. මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් GovPay හරහා දැන් ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. ඔබේ සමය ග්ලෝ එක වෙනුවෙන් මේන අපේ හොඳම සවන් කැටය නවලක්ස්. ගුණ පරපුරක සහතිකය ඇංක කමෝඩියයි ඇක්ටිව් බ්ලූම් ෆෝමියුලා එකෙන් හද පැල්ලම් මුදුවවෙනි විසබීජ එක පාරින් ඉවරයි. Good morning. Very good morning. මොනවද ඔය? මම මේ ලියන්න මොනවද තියනවද කියලා බැලුවේ. ෆ්‍රිජ් empty. මම ඉතින් උයන්නේ නෑනේ. ඕඩර් කළානේ කන්නේ. ඒ නිසා බඩමුත් ගේන්නේ. අපරාධ. නැත්තම් ඉතින් උදේට මොන හරි වෙලා දෙන්න තියෙනවා.
උයන්න පුළුවන්. නැතුව මං කියලා තියෙන්නේ මං ගමේ කෙල්ලෙක් කියලා. උනේ. හැබැයි ඉතින් ගමේ දිව්වට මං කාලෙකින් වෙලා නැහනේ. ඉඳලා ඔයන්නේ 3 විතරයි බලුනේ. එහෙනම් පල්ලා සුපර් මාකට් එකේ ගිහලා බඩු මොනවද කියමු. කමක් නැද්ද? කම නැදිය. නෑ ඉතින් මං වදයක්ද දන්නේ නෑ ඉතින් කිසි වදයක් නෑ. මන් නෙමෙයි නෝන. Let's see. ගිහලා. හෙලෝ පැන්ඩා. මම හිතුවේ නම් මගේ ෆෝන් එක ආන්සර් කරයි කියලා. මං එහෙම ෆෝන් එක ආන්සර් නොකර ඉන්න හේතුවක් නැහැනේ. නෑ ඉතින් ගේම ගහලා මොකද පැත්තට වෙලා? පැන්ඩා ගේම මට මේ වෙලාවේ මෙතන කතා කරන්න විදියක් නැහැ. මං පුළුවන් වෙලාවක ඔයාලට කෝල් එකක් ගන්නද? නෑ මට උඹ හම්බෙන්න ඕනේ. ඔබ දන්නා සුපුවෙන් උඹ මරන්න වෙනවා කියලා. වෙන්න ඇති. ඔන්න වෙන දෙයක් වුණද? හරි මට උඹ හම්බෙන්න විදියක් කියපන්. මම තව පැයකින් විතර ලිබර්ටි කී ඉස්සරහා තියෙන සුපර් මාකට් එකට එනවා. එතනදී හම්බෙමු. මම තියන්නම් පැන්නා. හරි ඇවිල්ලා මැසේජ් එකක් දාපන්. ඩොරෙන්ජ් සාරයෙන් සපිරි ඔනල් විටමින් C සීරම් මගින් පැහැපත් දිදුලන සමක්. කැලීන් ටීන් සෝප් with වෙනිවැල්. දැන් රුපියල් 90කට. ඔබේ සම හඳුනාගෙන ඖෂධීය ශාකසාරමේ ෆොරෙවර් ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න. මට ගෑනු කෙනා කතා කරනවා. මොන ගෑනු කෙනාද? අපේ අය කොහේ ගියත් මිනිස්සු යාට ඉංග්‍රීසියාගල බණ්ඩාරි කියලා තමයි කතා කරන්නේ. ලස්සන කතා ලස්සන දෙරණෙන් දෙරණ ලස්සන කරන ලස්සන දෙරණ